ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. හරිම වාසනාවන්ත මාසයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට සිදු වුණු මාසය තමයි මේ. ඉතින් මේ මාසය හරිම වාසනාවන්ත මාසයක් කියලා අපි ඔක්කොම දන්නවා. ඉතින් පුංචි යාළුවෝ වෙනතරත් වඩා හරිම සතුටින් ඉන්නවා ඇති කියලා මට හිතෙනවා. අපේ පුංචි යාළුවෝ දන්නව නේද? සම්බුදු තෙමගුල කියන්නේ මොකක්ද කියලා? ඔව් අපේ යාළුවෝ දන්නවා ඇති. ඉතින් අපි මතක් කරමු දාක ඒ ගැන තා පොඩ්ඩක්. පුංචි යාළුවනේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදියට මෙලොව ඉපදීම, ජය ශ්‍රී මා බෝධීන් වහන්සේ අභියසදී බුද්ධත්වයට පත්වීම, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම කියන උතුම් කරුණු තුන තමයි සම්බුදු තෙමගුල කියලා හඳුන්වන්නේ. ඉතින් මේ වාසනාවන්ත කාලයේදී අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ පින් වැඩ, කුසල් වැඩ කරන්න. මේ සෙන්සුරාදා දවසේදී ඔයාලට තවත් ගොඩක් දේවල් අරගෙන තමයි අපි ඔයාලගේ නිවසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මාත් එක්ක අද දවසේ එකතු වෙලා ඉන්නවා හිරුණි අක්කා. හිරුණි අක්කේ ඔයාලට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මල්ලි. අපේ යාළුවන්ටත් තෙරුවන් සරණයි. පුංචි යාළුවෝ අපිත් එක්ක හරිම ආසාවෙන් එකතු වෙනවා කියලා අපි දන්නවා. ඒ හින්දා ඔයාලා බලාපොරොත්තු වෙන විදිහටම විශේෂාංග ගොඩක් ඔයාලා වෙනුවෙන් අපි අරගෙන ආවා. පුංචි යාළුවනේ ඔයාලා අපිත් එක්කම රැඳී ඉන්නවා නේද? ඉතින් අපේ යාළුවන්ට පුළුවන් එළවෙන සතියත් ඊටම සුබදායි විදියට අපිත් එක්ක එකතු වෙලා ගත කරන්න. ඉතින් ඔයාලා හැමෝටම පුළුවන් අපිත් එක්ක මේ පුරා පැය දෙකම රැඳිලා ඉන්න. පුංචි යාළුවනේ ඔයාලට පේනව නේද අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ යාළුවන්න? ඔයාලටත් පුළුවන් සජීවීව අපේ මැදිරියට එන්න. සෑම සෙනසුරාදා දිනයකම උදේ 8ට කලින් ශ්‍රද්ධා රූප වාහිනිය සුපිහිටි කඩුවෙල මහමෙවුනා අසපුවට ඔයාලට එන්න ඕනේ. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න 071 232 89 83. ඒ වගේම ඔයාලා දන්න කවි කතන්දර අපිට එවන්නත් ඔයාලට පුළුවන්. ඉතින් අපේ දුරකථන අංකය තමයි 0112 548 400. 0112 548 400. පුංචි යාළුවනේ ඔයාලට පුළුවන් ලස්සන චිත්‍ර නිර්මාණ අපිට එවන්න. අපේ ලිපිනේ තමයි නිෂ්පාදක පුංචි අපේ දහම් පන්තිය ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. එහෙනම් යාළුවනේ අපේ විශේෂාංග පෙළගැස්ම දැන් අපි ඔයාලට මතක් කරන්නයි මේ සෝදානම් වෙන්නේ. වෙනද වගේම ඔයාලට අදත් පුළුවන් පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් එකතු වෙලා පංචශීලයේ සමාදන් වෙලා වටිනා දහම් කරුණු ටිකකුත් ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ලස්සන පුංචි කතාවකුත් බලන්න. ඒ වගේම පුංචි අපේ දැන්ම පොතේ වටිනා දෙයක් ගැන තමයි අපි අද ඔයාලට කියලා දෙන්නේ. ලස්සන ගුණධර්ම වලින් හැඩ වැඩ වෙන්න කැමති අපේ පුංචි යාළුවන්ට ලස්සන කතාවකින් ගුණධර්මයක් කියා දෙන්නත්, ලස්සන චිත්‍ර නිර්මාණ බලන්නත්, අපේ පුංචි යාළුවෝ කරපු පින් වැඩ ගැන දැනගන්නත්, ලස්සන කවි කතා අහන්නත් අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලගෙන් ආයෙත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද දවසේදීත් අපි මුලින්ම පංචශීලයේ සමාදන් වෙලා යමු නේද අක්කේ? එහෙනම් මම පින්වත් ස්වාමීන් වහන්සේව ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් මම පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අප සියලු දෙනාම පංචශීලයේ සමාදන් කරවන හැටියට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය පින්වත්නි. අපි සියලු දෙනාම එකටම තෙරුවන් සරණ යමු. කවුරුත් මාත් එක්කම හඬ නගලා ලස්සනට කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Sadhu, sadhu, sadhu. හොඳට සිල්පද අධිෂ්ඨාන කරගෙන කියන මේ විදිහට මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වුන මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. ගොඩාක් පිං ස්වාමීන් වහන්සේට. ඉතින් අපේ යාළුවා අදත් බලාපොරොත්තුෙන් ඉන්නව නේද? වටිනා දහම් කරුණු ටිකක් ඉගෙන ගන්න. ඉතින් අදත් පින්වත් ස්වාමීන් වහන්සේ සූදානම් වෙලා ඉන්නවා වටිනා දහම් කරුණු ටික කියලා දෙන්න. ඉතින් මම ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපට දහම් කරුණු ටිකක් කියලා දෙන්න කියලා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් දරුවනි, ඔයාලා දැන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. අපි හැමෝම නමස්කාර වේවා කියන කවිය එකතු වෙලා සජ්ජායනා කරමුකෝ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට
සෙමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු. හොඳයි, අපි ධර්ම කාරණාවක් ඉගෙන ගන්න කලින් මේ මොන මාසෙද අපේ ගත වෙලා යන්නේ පුංචි දරුවනි? මොන මාසෙද මේ? මේ මාසෙ කියන්නේ මොන මාසෙද? වෙසක් මාසය නේද? එතකොට වෙසක් මාසයේ වෙච්ච විශේෂම දේ මොකක්ද? විශේෂ කාරණා තුනක් වුණා. මොකක්ද? තෙමඟුල. මොකක්ද දරුවනේ මේ ත්‍රිවිධ මංගල්‍ය කියන්නේ? අපේ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකේ ඉපදීම, ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පාත්ති, මීගාවට මේ පිරිනිවන් පෑම. ඒතර ওই කාරණා තුනට තමයි අපි ත්‍රිවිධ මංගල්‍ය කියලා කියන්නේ. එතකොට මේ වෙසක් කාලේ ගොඩාක් ලංකාවේ මිනිස්සු දන් දෙනවද නැද්ද? දන් දෙනවා නේද? අපිට දන්සල් දකින්න ලැබෙනවා. ගොඩාක් පින් දහම් කරන අපිට දකින්න ලැබෙනවා. එතකොට එහෙනම් මේ කාලේ ගොඩාක් මේ පුංචි දරුවොත් පින් දහම් රැස් කරන්න ඇතිනේ. අපි ඉස්සෙල්ලාම ඔයාලා කරපු පින්කම් ගැන හොයලා බලමු. පින් පොත් තියෙන අය චුට්ටක් අත උස්සන්න බලන්න. එහෙනම් අරන් ඉන්න එක එක්කෙනා. එතකොට අපි බලමු කුණාද කරලා තියෙන පින්කම් පහුගිය සතියේ කියලා. අරන් ඉන්න එක එක දරුවන්. සුපතිය. රේෂ්මි රෙබේකා දුව ගොඩක් පින්කම් කරලා තියෙනවා. මම කොටසක් කියන්නම්. අම්මට තාත්තට වන්දනා කිරීම, පෝයට සිල් ගැනීම, ඊට පස්සේ අම්මට පහන තියන්න මල් කඩලා දුන්නා. ඊට පස්සේ අපේ වත්තේ පළතුරු මහා සංඝරත්නයට පූජා කළා කියලා ලියලා තියෙනවා. ඉතින් දුවත් ගොඩක් පින් දහම් එහෙනම් රැස් කරලා තියෙනවා නේද? එතකොට එහෙනම් දුව හැමදාම ජීවිතේ හැමදාම කරන පින්කම් පුංචි එකක් හරි කමන්නේ ලියන්න ඕනේ. තේරුණා නේද? හොඳයි. එහෙනම් අපි මේ පුංචි දුවටත් ආශිර්වාද කරමු. තව දුරටත් ජීවිතේට පින් රැස් කරගන්න වාසනාව උදා වේවා කියලා. සාදු සාදු සාදු. ආරන් ඉන්න. පුතාගේ නම මොකද්ද? දුලාජ් දේවින්ද විජේසේකර නේද? අපේ පුතා මෙච්චරයිද ලියුවේ? මේ පුතා ලියලා තියෙනවා. මොකක්ද අන්තිමට ලියලා තියෙනවා? පිරිත් ගෙදරට උදව් කළා, පිරිකර පූජා කළා කියලා. ගෙදර පිරිතක් තියවද? හොඳයි. දැන් අපි මේ පුතාටත් පින් අනුමෝදන් කරමු. තව දුරටත් ජීවිතේට පින් දහම් රැස් කරගන්න වාසනාව උදා වේවා කියලා. හැමදාම පින් ලියන්න ඕනේ. හොඳයි. ආයේ කවුද ඉන්නේ? අරන්. අද්දකියම දෙන්න ඕනේ. අද්දකියම දීලා වන්දනා කරන්න ස්වාමීන් වහන්සේට. හොඳයි. මිනුක ඉස්රත් හින්නායක පුතා. ලස්සන ලොකු පින් පොතක් තියෙනවා. අපි බලමු මොනවද ලියලා තියෙන්නේ කියලා. අම්මට කියලාද ලියාගන්නේ? අන්තිමට මම අන්තිම කිහිපයක් කියන්නම්. 2016 4:30 දින පැවති පුංචි අපේ දහම් පන්තියට සහභාගී වීම, අම්මාගේද උදව් ඇතුව වතුර භාජනයක වැටී සිටි කෘමියෙකුගේ ජීවිතය බේරා ගැනීම. ඔය එහෙම කරාද? හොඳයි. ඊට පස්සේ ශ්‍රද්ධා රූපවාහිනියට මම හිතන්නේ මාසික ධර්ම දාණයට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ලෞතුරු බුදුබණ කළුගල් පුවරු මත කෙටීම සඳහා ලොකු මාමාත් චූටි මාමාත් අම්මාත් සමග දායක වෙලා තියෙනවා. ඊට පස්සේ
ශ්‍රී දෙව්රම් මහා විහාරයෙන් ලැබුණු කැටේ පුරවා තාත්තා සමග ගොස් ත්‍රිපිටක ව්‍යාපෘති වෙනින් පූජා කරා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අම්මාගේ වැඩවලටත් උදව් කරා කියලා තියෙනවා. වැඩිහිටියන්ට වන්දනා කළා කියලා. හැමදාම අම්මට ඔයා කරන පින්කම් අම්මට මතක් කරලා ලියා ගන්න. එහෙනම් අපි මේ පුංචි පුතාටත් පින් අනුමෝදන් කරමු. තව දුරටත් ජීවිතේට පින් රැස් කරගන්න වාසනාව උදා වේවා කියලා. කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සා ආයේ කවුද ඉන්නේ? අරන් ඉන්න පුතේ. අරන් ඉන්න තියෙන අය නැද්ද? එන්න. සුපතිය. අපේ පින්නත් විජායි මිතුබානි පීරිස් පුංචි දුවගේ පින් පොත පින් කටයුතු කියලා ලියලා තියෙනවා. මේ පුංචි දුව අම්මට කියලා නේද ඔයත් ලියාගන්නේ? හොඳයි. මේ ලියලා තියෙනවා අම්මාට නිවස පිරිසිදු කිරීමට උදව් කිරීම. ඊගාවට නිවසට මාස්පතා පැමිණෙන අයෙකුට බඩු පාර්සලේ සැකසීමට අම්මාට උදව් කිරීම. නැති බැරි ළමයෙකුට මාගේ සෙල්ලම් බෝනික්කෙකු පරිත්‍යාග කිරීම. එහෙම කරාද? ගොඩක් හොඳයි. ඊගාවට පොල්ගහවෙල මහමෙවුනාවේ පැවති දානයේදී සංඝයා වහන්සේලාට දන් පැන් බෙදීමට දෙමාපියන්ට උදව් කිරීම. දුව දානෙත් පූජා කරාද? හොඳයි. හැමදාම ලියන්න ඕනේ දුව. හොඳයි. අපි මේ පුංචි දුවටත් පින් අනුමෝදන් කරමු. තව දුරටත් පින් රැස් කරගන්න වාසනාව උදා වේවා කියලා. සාදු සාදු සා. අපි එන ඉතුරු පින් පොත් පස්සේ බලමු පුතේ. අපි ධර්ම කාරණාවක් ඉගෙනගෙන ඊට පස්සේ අපි බලමු. හොඳයි. අද අපි ඉගෙන ගන්නේ පොඩ්ඩක් විතර බය හිතෙන කතාවක්. මොන කතාවක්ද? බය හිතෙන කතාවක්. හැබැයි ඔයාලා බය වෙන්නේ නැහැ නේද? ඒක තමයි. හොඳයි. ඔයාලා අහලා තියෙනවද යක්ෂයෝ ගැන? අහලා තියෙනවද? ඒතර යක්ෂණියෝ ගැන අහලා තියෙනව නේද? එතකොට එයයි කොයි වගේ කියලාද අපි අහලා තියෙන්නේ? ලස්සනයිද? නෑ නේ, හරිම කැතයි. ඊගාවට ඇස් මොන වගේද? රතු පාටයිලු. ඊට පස්සේ දත් කොයි වගේද? ඔව් දත් උල් දත් තියෙනවා. එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ හරි භයානක පෙනුමක් තියෙන්නේ. එතකොට ඒ අය කන්නේ මොනවාද? මිනී මහස්ලේ කනවා බොනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ඒ වගේ නපුරු යක්ෂණියක් දමනය වෙච්ච හැටි ගැන. මොකද්ද අපි ඉගෙන ගන්නේ? නපුරු යක්ෂණියක් දමනය වෙච්ච හැටි තමයි අපි ඉගෙන ගන්නේ. ඉතින් දරුවනේ දැන් මේ කතාව සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ. කොයි කාලෙද? බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ. ඒ කාලේ මෙන්න මේ වගේ යක්ෂණියක් එක ගෙදරක මිනිස්සුන්ට කරදර කරන්න ගත්තා. කියන්න අපිට මේ වගේ යක්ෂණියක් ගැන නිකම් බැරි වෙලාවත් හිතුනොත් අපිට ඉස්සෙල්ලාම කවද මතක් වෙන්නේ? කවද මතක් වෙන්න ඕනේ? අම්මවද? අම්මව මතක් වෙනවා. ඒ කවද මතක් වෙන්නේ? තාත්තවත් මතක් වෙනවා. ආය කවද මතක් වෙන්න ඕනේ? බය නැතර නැති වෙන්න. අපි හිතුව අම්මටත් බය හිතුනොත් එහෙම යාගෙන දැකලා. බුදුරජාණන් වහන්සේ ඇයි බුදුරජාණන් වහන්සේට බය හිතෙනවද? නෑ, බුදුරජාණන් වහන්සේ සිහි වුණ ගමන් ඒ බයත් දුර වෙලා යනවා. ඊට කවුරු හරි ඇත්තටම යක්කෙක් හරි කවුරු හරි එහෙම කරදර කරන්න આવොත් ඒකෙනත් බය වෙලා යනවා. අපේ බුදුරජාණන් වහන්සේව සිහි වුණාම එයා දැනගත්තාම අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා. එතකොට එහෙනම් අපිට බයක් ආවොත් එහෙම නම් අපි ඉස්සෙල්ලාම කවද සිහි කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේව. අම්මව මතක් වෙනවා, තාත්තව මතක් වෙනවා. නමුත් අම්මටයි තාත්තටයි බය හිතෙන්න බැයිද? අම්මටයි තාත්තටයි බය හිතෙන්නේ නැද්ද? ඒත් හිතෙන්න පුළුවන්. අම්මයි තාත්තයි සිහි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේවමයි. ඉතින් දරුවනේ ඒ කාලේ එක ගෙදරක
ස්වාමියයි බිරිඳයි දරුවෝයි ජීවත් වුණා. ස්වාමියයි බිරිඳයි ජීවත් වුණා. දැන් සතුටින් ජීවත් වෙනවා. එතකොට ටික කාලයක් යද්දී මේ අයට දරුවෙක් හම්බ වුණා. කවද හම්බුනේ? දරුවෙක්. ඔයාලට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්න අය අත උස්සන්න බලන්න. ඉන්න නේද? හරි. එතකොට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් දන්නවා. එතකොට අම්මා හරි තාත්තා හරි පුංචි බබාව මේ ගොඩාක් මහන්සි වෙනවද නැද්ද බලාගන්න? මහන්සි වෙනවා. නැත්නම් ඔයාලට හරි කියනවා නේද? පුතේ නංගි මොකද කරන්නේ බලන්න. පුතේ මල්ලි මොකද කරන්නේ බලන්න කියලා කියනවද නැද්ද? කියනවා. හැම තිස්සෙම අවධානයෙන් තමයි ඉන්නේ. එතකොට බබාව නිදි කරන්නේ කොහෙද? ඇඳේ නිදි කරනවා. ආය තොටිල්ලෙත් නිදි කරනවා. ඉතින් දවසක් බබාව තොටිල්ලේ නිදි කරලා දැන් මේ අය මේ බබාව තොටිල්ලේ නිදි කරලා පොඩ්ඩක් කටයුතු වලට ගියා. ඉතින් තොටිල්ලෙන් එළියට යන්න පුළුවන්ද පුංචි එක්කෙනාට? බෑනේ. ඉතින් තොටිල්ලේ නිදාගෙන ඉඳලා ටික වෙලාවක් ගියාට පස්සේ ඒ ගෙදර අය ඒ ගෙදර බිරිඳ ඒ කියන්නේ අර දරුවගේ අම්මා මේ පුතාට හොඳට නිින්ද ගිහිල්ලාද දන්නේ ඇහැරිලාද දන්නේ අඬනවාද දන්නේ කියලා බලන්න කාමරේ පැත්තට ආවා. කිසි සද්දයක් නැහැ. ඊට පස්සේ තොටිල්ල ගාවට යද්දි එකපාරටම දැක්කා කළුම කළු S2 රතු ඊට පස්සේ උල් දත් තියෙන ගොඩාක් බය හිතෙන යක්ෂණියක් ඒ දරුවා ගාව ඉන්නවා දැක්කා. දැකපු ගමන් අම්මට මොකක් හිතෙන්නේ නැද්ද? ගොඩාක් බය හිතුණා. එනකොට අම්මා වැඩියෙන්ම ආදරේ මේ තමන්ට වගේම ආදරේ කාටද? දරුවට ආදරේනේ. අර යක්ෂණී ඉද්දිම දුවගෙන ගියා දරුවා ගාවට. යක්ෂණී එතකොට හයියෙන් hina වෙන්න ගත්තා විරූපී විදිහට. එතකොට ඒ අම්මා දරුවා ගාවට එද්දිම යක්ෂණී එතනින් අතුරුදහන් වුණා. බලද්දී දරුවා කතා කරන්නෙත් නැහැ. දඟලන්නෙත් නැහැ. දරුවට මොකක් වෙලාද කියන්නේ? ඔව් මැරිලානේ. දැන් අම්මා අඬන්න ගත්තා. හයියෙන් අඬන්න ගත්තා. දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවා. දැන් ඔයාලට ওই පුංචි හරි තුවාලයක් වුණොත් අම්මට තාත්තට දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවා. ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලා අසනීප වෙච්ච වෙලාවට අම්මා එදාට නිදාගන්නේ නැහැ. එක්කෝ ඇඳ ගාවට වෙලා ඉන්නවා නැත්නම් වරින් වර ඇවිල්ලා බලනවා. එහෙම වෙලා නැද්ද? වෙලා තියෙනවා. එතකොට බලන්න දැන් අර වගේ දෙයක් වුණාම පුතා මැරුණාම ගොඩාක් දුක හිතෙනවද නැද්ද? ගොඩාක් දුක හිතෙනවා. ඇඬුවා. ඊට පස්සේ තාත්තත් එතෙන් ආවා. ඒ අයිට හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා. ඉතින් ඊට පස්සේ ඒ මල ගෙදර කටයුතු ඉවර වෙලා ඒ අය ගොඩාක් කාලයක් දුකින් ඉඳලා ආයෙ ටික දවසකින් ආයෙත් දරුවෙක් හම්බුණා. එතකොට දැන් මේ දරුවව ඉස්සරටත් වඩා ආදරෙන් තමයි රැක බලාගන්නේ. එතකොට කවදාවත් මේ මොහොතකටවත් තනි කරන්නේ නැහැ. නමුත් දරුවනේ ඔහොම අවුරුදු දෙකක් විතර යද්දි එකපාරටම ආයෙත් අර යක්ෂණිය ආවා. යක්ෂණිය ඇවිල්ලා අර දරුවට දෙවනි දරුවටත් අර විදිහටම හානි කරා. ඒ දරුවත් මැරුණා. එතකොට එයා හොඳ යක්ෂණියද නපුරු කෙනෙක්ද? හොඳටම නපුරු කෙනෙක්. එතකොට හිතා ගන්න බෑ දැන් මේ අයට. මේ අය ගොඩාක් දුකටපත් වුණා. අඬවුවා. ඒත් ප්‍රශ්නෙට විසඳුමක් තියනවද? නෑ. ඊට පස්සේ ටික දවසකින් ආයෙත් දරුවෙක් හම්බ වුණා. දැන් මේ දරුවවත් ඇහැක් වගේ බලාගන්නේ. ගොඩාක් ආදරෙන් බලාගන්නේ. ගොඩාක් ආදරෙන් බලාගෙන ඉතින් දවසක් අම්මා මොකද කරේ? දැන් අම්මයි තාත්තයි දෙන්නම තමයි බලාගන්නේ.
මේ පුංචි පුතාව අරගෙන ගියා ගඟට නාන්න. දැන් ඔයාලට නම් ඉතින් ගඟට යන්න වෙන්නේ නැහැ නේ නාන්න. ඔයාලා නාන්නේ කොහෙද? බාත්රූම් එකේනේ නේද? නමුත් ගඟට ගිහිල්ලා තමයි ඒ කාලේ නාලා තියෙන්නේ. ඉතින් ගඟ ගිහිල්ලා ගඟෙන් වතුර අඩු තැනකින් පුංචි පුතාව තියාගෙන පොල් කටුවක් අරගෙන ඒ පොල් කටුවේ යටින් සිදුරු කරලා ඒකට ඒ පොල් කටුවට වතුර පුරවලා හිමීට අර පොල් කටුව උඩින් අල්ලනවා. එතකොට චූටි ෂවර් එකකින් වතුර එනවා වගේ අර පුංචි පුතාට නා ගන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම ඉතින් ආදරෙන් නාවලා දැන් දරුවා හොඳට නාවලා දරුවත් ඉතින් හරි hina වෙවි සතුටින් ඉන්නවා. දරුවව පැත්තකින් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඉතින් අම්මා දරුවා දිහා බලනවා. දැන් අම්මා පොල් කටුවෙන්ද නාන්නේ? නෑනේ අම්මා ගඟට වැහැලා නාන්නේ. නානවා දරුවා දිහා බලනවා. නානවා දරුවා දිහා බලනවා. නානවා දරුවා දිහා බලනවා. දැන් ඔහොම බලපලිටි ඈත කෙළවරින් දැක්ක කළු පාට තිතා. ගඟේ යා පැත්තේ. මේ ටික ටික ඒ තිත ලොකු වෙනවා. එතකොට දැන් පේනවා මේක නම් භයානක දෙයක්. එතකොට අම්මා තව දුරට නනා හිටියද? නෑ නාන එක පැත්තකින් තියලා විගහට ගියා. බබා ගාට බබා ඉක්මනට අල්ලගත්තා. අර තිත ලොකු වෙවි එනවා. දැන් නම් නිකන් ඡායාවක් වගේ පේනවා. අම්මා දැනගත්තා හරියන්නේ මේ කවුද? යක්ෂණිය වෙන්නේ නැති කියලා. බැලින්න යක්ෂණියම තමයි. දැන් පේනවා. අම්මා දරුවත් අරගෙන මිනිස්සු ඉන්න පැත්තට වීගෙන් දිව්වා. මගේ දරුවව බේරලා දෙන්න, මගේ දරුවව බේරලා දෙන්න, මගේ දරුවව බේරලා දෙන්න කියලා. යක්ෂණිත් අර අම්මට විතරක් පේන්නේ අර විලාප දෙන වියරු හිනාවක් තියෙන්නේ. ඒ විදිහට hina වෙවි එනවා දැන්. ඉද්දීති මේ අම්මගේ වාසනාවට අම්මා දිව්වේ සවැත් නුවරනේ ඉන්නේ ජේතවනාරාමේ පැත්තට. කොහෙට දිව්වේ? ජේතවනාරාම. ජේතවනාරාමේ කවුද ඉන්නේ? බුදුරජාණන් වහන්සේනේ. ඉතින් ජේතවනාරාමේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා එක පිම්මට දුවගෙන ගිහිලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේ ළඟට වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට බාරයි අනේ බේරලා දෙන්න කියලා කිව්වා. දැන් යක්ෂණිය කොතනද ඉන්නේ එතකොට? යක්ෂණියට ජේතවනාරාමයේ ඇතුළට එන්න බෑ. ඇයි එයාවේ හානි කරන්නනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බලය මුල් කරගෙන ගේට්ටුවෙන් එහාට එන්නවත් බෑ. ඊට පස්සේ එයා ගේට්ටුව ගාව නතර වෙලා එයාට තේරෙන්නේ ඒ යක්ෂණියට ඒකෙන් තේරෙනවා දරුවනේ එයාට ඒ දරුවව විනාශ කරන එක ඇර වෙන අදහසක් හිතට එන්නේ නැහැ. දැන් එයා එතෙන්ද වෙලා දැන් එයාට බිල් ගන්න බැරි වුණ නිසා අඬ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ යක්ෂණියට කතා කරා යක්ෂණිය ඔය අදහස අතෑරලා ඇතුළට එන්න කියලා. දැන් යක්ෂණිය බුදුරජාණන් වහන්සේ ළඟට යද්දි ගොඩාක් බයෙන් තැති ගැනීමෙන් හිමීට ළඟට ආවා. ළඟට ඇවිල්ලා දැන් අම්මා හොඳටම බයෙන් ඉන්නේ. අම්මා එහා පැත්තේ. ඒ බුදුරජාණන් වහන්සේට බබාව පූජා කළා හින්දා දන්නවා මොකුත් කරන්නත් දැන් බෑ කියලා. යක්ෂණිය පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ දරුවනි ලස්සන ගාතාවක් වදාලා කිව්වා යක්ෂණියට මේ ගාතාව හොඳට සිහි කරන්න කියලා කිව්වා. මොකද්ද කිව්වේ මේ ගාතාව? හොඳට සිහි කරන්න කියලා කිව්වා. සිහි කරලා ඒකේ තියෙන අර්ථය තේරුම් ගන්න කියලා කිව්වා. මොකද්ද කිව්වේ ඒකේ තියෙන අර්ථය තේරුම් ගන්න. අර්ථය කියලා කියන්නේ මොකද්ද? තේරුම. ඒකේ අදහස තේරුම් ගන්න කියලා කිව්වා. ඉතින් එහෙනම් දැන් අපි මේ ගාථාව සජ්ජායනා කරන්න යන්නේ. කවුරුත් එහෙනම් ලස්සනට සාදුකාරයක් පවත්වන්නකෝ. ඔව්. එතකොට ඔයාලා මේ ගාථාව අහලා ඇති ගොඩාක් දෙනෙක්. අපි එකතු වෙලා මේ ගාථාව පාලියෙන් කියන එක මං කිව්වහම කියන්නකෝ ඉස්සෙල්ලාම. සාදු
සාදු සාදු නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ කොයිට වඩා හයියෙන් කියන්න ඕනේ. අපි තව පාරක් කියමු. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ දැන් අපි සිංහල තේරුම තමයි කියන්න යන්නේ. වෛර කිරීමෙන් කිසිදා නැත වෛරය නැතිවන්නේ වෛර නොකර සිටීමෙන්ම වෛරය නැති වී යන්නේ වෛර නොකර සිටිනා විට වෛරය සංසිඳියාම සැමදා මේ ලොව පවතින දහමක් ලෙස දත යුතුමය. පාඩම් කරගන්න පුළුවන් නේද? අපි තව පාරක් කියමු. වෛර කිරීමෙන් කිසිදා නැත වෛරය නැතිවන්නේ වෛර නොකර සිටීමෙන්ම වෛරය නැති වී යන්නේ වෛර නොකර සිටිනා විට වෛරය සංසිඳියාම සැමදා මේ ලොව පවතින දහමක් ලෙස දත යුතුමය. සාදු සාදු සාදු. දරුවනි මේකේ අදහස මොකක්ද එහෙනම්? වෛර කරාම කවදාවත් වෛරය සංසිඳෙනවද? නෑ. ඒ කියන්නේ මොකද්ද? ඔයාලට තේරෙන්නේ කොයි විදිහටද? දැන් කියන්න බලන්න. අපිට තරහ කියන එක හිතට එනවද නැද්ද? තරහ යන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් බලන්න කියන්න. ඔයාලට තරහ යන්නේ නැද්ද? නෑනේ හැමෝටම තරහ එනවද නැද්ද? එනවනේ. එතකොට තරහ ආවහම අපි තරහ එක දිගට පැවැත්වුවොත් මොකද වෙන්නේ? අපි ඒකට කියනවා වෛරය කියලා. මොකක්ද ඒකට කියන්නේ? වෛරය කියලා. හොඳයි අහගන්න බලන්න. එතකොට
වෛරය කියන එක තිබ්බොත් එහෙම අපිට ඒ අපි හිතුව යාළුවෙක් එක්ක තරහ වුණේ කියලා. යාළුවව දකිද්දී හිතට සතුටක් ඇති වෙන්නේ දුකක්ද? සතුටක් ඇති වෙන්නේ දුකක්ද? දුකක් ඇති වෙනවා. ඇයි මේ යාව දකිද්දී අපිට අපහසුතාවයක් ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතේ තරහ කියන එක අපි දිගටම පැවැත්වුවොත් ඒක වෛරයක් බවට පත් වෙනවා. ඒ වෛරය කවදාවත් වෛර කළා සංසිඳෙන්නේ නැහැ. ඒ තරහ අතරින්න ඕනේ. ඉතින් දරුවනේ මේ කාලි යක්ෂණියත් වෛර කරන්න පටන් ගත්ත කෙනෙක්. මොනා කරන්න පටන් ගත්ත කෙනෙක්ද? වෛර කරන්න පටන් ගත්ත කෙනෙක්. ඒක මේ ඈත අතීතයේ වෙච්ච සිදුවීමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් ඉස්සර වෙච්ච සිද්ධියක්. ඉතින් දරුවනේ ඒ දවස්වල මේ යක්ෂණියයි බිරිඳයි. කවුරුයිද? යක්ෂණියයි බිරිඳයි. බිරිඳ කියලා කිව්වේ කවුද? අර දරුවගේ අම්මා. මේ දෙන්නම එකම ස්වාමියාගේ බිරිඳ වෙලා හිටියා. දැන් එහෙම ඉන්නවද? නෑනේ. හැබැයි ඒ කාලේ ඉඳලා තියෙනවා. එක ස්වාමියාට බිරිඳවරු දෙන්නෙක් ඉඳලා තියෙනවා. එතකොට එක බිරිඳා ඉස්සල්ලාම කසාද බැඳපු බිරිඳට දරුවෝ ඉඳලා නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? තව බිරිඳක් එක්කන් ඇවිල්ලා. ඒ බිරිඳට දරුවෙක් ඉස්සල්ලාම හම්බ වෙද්දී ඉරිසියා හිතුණා. කාටද හිතුනේ? සැමියාටද? කාටද හිතෙන්නේ නැත්තේ? කලින් බිරිඳට ඉරිසියා හිතුණා. ඒක තමයි. ඊට පස්සේ ඉරිසියා හිතිලා අර දරුවව නැති වෙන්න කියලා විස බෙහෙතක් දුන්නා. ඊට පස්සේ කවුරුත් දන්නේ නැහැ මොකද උනේ කියලා දරුවා නැති වුණා. දෙවෙනි දරුවටත් ඔහොම කළා. ඊට පස්සේ අර අලුතෙන් ආපු බිරිඳ කාටවත් කියන්නේ නැතුව තුන්වෙනි දරුවත් හරි ආදරෙන් මේ මව් කුසේ රැක බලා ගත්තා. ඉතින් මේ අම්මගේ බඩේ චූටි දරුවෙක් ඉද්දි මොකද වෙන්නේ? ටික ටික බඩ ලොකු වෙනවනේ. එතකොට ආයෙත් දැනගත්තම ඉරිසියා හිතිලා ආයෙත් බෙහෙතක් දුන්නා. ඒ වෙලාවේ මේ අම්මත් දරුවයි දෙන්නම මරණයටපත් වුණා ඒ බෙහෙතට. ඊට පස්සේ මේ සිද්ධිය වෙලා ඒ අම්මා මැරෙද්දී දැන් ඒ අම්මා දන්නවා මේ මට මේ විස දෙන්නේ මට මේ කරදර කරන්නේ කලින් බිරිඳ කියලා. ඒ අම්මා හිතේ තරහක් ඇති කරගත්තා. අර මේ කලින් කසාද බැඳලා ආපු බිරිඳ ගැන. ඒ දරුවා හම්බෙන් හිටිය බිරිඳ මැරෙද්දි කිව්වා මම උපදින ජීවිතේ නුඹේ දරුවන් මරාගෙන කනවා කියලා. එහෙම කියලා තමයි මරණයටපත් උනේ. ඊට පස්සේ එයා ගිහිල්ලා තිරිසන් ලෝකේ ඉපදුනා. ඊට පස්සේ අර බිරිඳත් අර දරුව මරපු නිසා නිරේ ගිහිල්ලා ආයෙ මනුස්ස ලෝකෙට එයාත් තිරිසන් ලෝකෙට ආවහම එක්කෙනෙක් මේ කුකුලෙක් වෙද්දි කිකිලියක් වෙද්දි අනිත් එක්කෙනා හිවලෙක් බවට පත් වෙනවා. හිවල් දෙනවා. එතකොට මේ කිකිලිය බිත්තර දාද්දි මොකද කරන්නේ? අර හිවල් දෙන වෙලාව අර බිත්තර වලට හානි කරනවා. එතකොට ඔය විදිහට එකිනෙකාගේ දරුවෝ නැසමින් මේ වෛරය නිසා සංසාරේ ගොඩාක් කාලයක් ආවා. ඊට පස්සේ මේ ජීවිතේදී තමයි බුදුරජාණන් වහන්සේ බණ අහන්න හම්බුනේ. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා වෛර කරලා කවදාවත් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා. හොඳයි. එහෙනම් දරුවනේ කියන්න ඔයාලගේ හිතේ තරහක් ආවොත් එහෙම ඔයාලේ තරහ පවත්වනවද? තරහ පවත්වනවද? කියන්න බලන්න. ඔයාලා හිතේ තරහක් එන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? ඔයාලට එන තරහ ඔයාලා පවත්වනවද? ආයෙත් ඔයාලා යාළුවොත් එක්ක රණ්ඩු වෙනවද? නෑ, එහෙම කරන්න එපා. ඇයි? එතකොට වෛරයක් බවට පත් වෙනවා. ඒතර වෛරය කියන එක කවදාවත් වෛර කරලා සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන්මයි සංසිඳෙන්නේ.
හොඳයි එහෙනම් අපි අන්තිම වතාවටත් ඒ කවිය කියලා මේ අවසන් කරමු. කවුරුත් එහෙනම් ලස්සනට සාදුකාරයක් පවත්වන්නකෝ. සාදු සාදු වෛර කිරීමෙන් කිසිදා නැත වෛරය නැතිවන්නේ වෛර නොකර සිටීමෙන්ම වෛරය නැති වී යන්නේ වෛර නොකර සිටිනා විට වෛරය සංසිඳියාම සැමදාමි ලොව පවතින දහමක් ලෙස දත යුතුමය. එහෙනම් මේ පුංචි දරුවෝ සියලු දෙනාටම වෛර නොකරන සිත් ඇති කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ගොඩාක් පිං ස්වාමීන් වහන්සේට. ඉතින් අපි හිතනවා ලබන සතියේ ඔයාලා පින්න ස්වාමීන් වහන්සේ කියලා දුන්න මේ වටිනා දහම් කරුණු ඔයාලගේ ජීවිතයට එකතු කරගෙන ලස්සන ජීවිතයක් ගත කරයි කියලා. හොඳයි යාළුවනේ. අපි දැන් ඊළඟ විශේෂාංගයත් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. හැබැයි ඊට කලින් පුංචි විරාමයක් අරගෙන ඉක්මනට එන්න. ඇල්ලෙන් අකුරු කරන්නට පාර කියන අපේ සිප්හල ශ්‍රද්ධා තක්සලාව මෙයි මස 4 වන බදාදා සිට රාත්‍රී 9ට සජීවීව
අභයදාන. විරාමෙන් පස්සේ අපි නැවතත් පුංචි අපේ දහම් පන්තියත් එක්ක. ඉතින් යාළුවනේ අපිත් එක්ක දුරකථනයෙන් යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද්ද මේ යාළුවාගේ නම? ලැබිනුදින් සර්. මොකද්ද වාගේ ඉස්කෝලේ? මානමරවත කනිෂ්ඨ විද්‍යාලය. මොකද්ද අපිට ඉදිරිපත් කරන විශේෂාංගය? කවිය. කියන්න බලන්න එහෙනම් ඒ කවිය. කලේ කීනි බුදු කෙනේ කුල්ලුපදින්නේ දුක කීනි මිනිසත් බව ලැබගන්නේ මෙදේ කීනි මෙසසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. ඔයාලා ගොඩාක් පිං අපිට කතා කරාට තව දවසක් කතා කරන්න අමතක කරන්න එපා. ඉතින් පුංචි යාළුවනේ ඔයාලට වැඩසටහන ආරම්භ වෙනකොට කිව්වනේ අපේ මුල්ම විශේෂාංගය වෙන ලස්සනම ලස්සන ආදර්ශමත් කතාවක් තියෙනවා කියලා. ඉතින් ඔයාලත් ආසයිනේ කතාව බලන්න. අපි එහෙනම් දැන් ඒ කතාව බලලා ඉමු.
만나봅시다. 작년부터 꾸준히 사랑받아온 대박 외식 사업 샐러드 뷔페. 다양한 채소를 많이 먹을 수 있는 게 가장 큰 장점 되겠다. 야채는 잘 안 드는데요. 비타민 많다고 들어. වටිනා ආදර්ශයන් ගොඩාක් තියෙන ලස්සන කතාවක් තමයි අපි බැලුවේ. ඉතින් මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශයන් ගොඩක් තියෙනවා. ඒ ආදර්ශයන් මොනවාද කියලා පින්නත් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්න. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ. ඔව් පින්නත් දරන වැලේ කතාව බැලුවා නේද? කවුරු වගේ කෙනෙක් ගැනද හිටියේ? ඔයාලා වගේ කෙනෙක් ගැනද? ඔව් ඒ ගොඩාක් කම්මැලි කෙනෙක් නේද? එතකොට එයා මොකටද කම්මැලි? උදෙන්ම නැගිටින්න ගොඩාක් කම්මැලි කෙනෙක්. එතකොට උදෙන්ම නැගිටින්න කම්මැලි වුණොත් මොකද වෙන්නේ? ඔයාලට කම්මැලි වුණොත් මොකද හිතේ වෙන්නේ? ඉස්කෝලේ යන්න පරක් වෙනවා. ආයේ ඉස්කෝලේ යන්න පරක් වුණාම මොකද වෙන්නේ? ටීචර් වයින්නවා. ආයේ පාඩම් වැඩ අතපසු වෙනවා. ආයේ ඉස්කෝලේ පනිෂ් කරන්නේ නැද්ද? එතකොට ඒ කියන්නේ දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා.
එතකොට ගොඩාක් කරදර ඉස්කෝලේ වෑන් එකකට පරක් වෙන්න බැයිද? එහෙමත් වෙනවා. වෑන් එක ඇවිල්ලා හෝන් එක ගහගෙන ඉන්න වෙනවා. එතකොට බලන්න මේ කම්මැලි වුණාම එහෙම වෙනවද නේද? එහෙනම් බලන්න කියන්න අත උස්සන්න තනියෙන්ම උදේම හැරෙන අය කවුද ඉන්නේ? එක්කෙනයි දෙන්නයි. එහෙම වань අපි චුට්ටක් කම්මැලිද නැද්ද? තනියෙන් හැරෙන දරුවෝ ඉන්නව නේද? හරි. එහෙනම් කියන්න අම්මා උදේට හැරවන අය කවුද? හොඳයි. ගොඩක් අය එහෙම ඉන්නේ නේද? හරි. එහෙනම් කියන්න අම්මා උදේට කිරි එකක් හරි තේ එකක් හරි ළඟට ගේනකම් ඉන්න අය නැඳින් බහින්න. එහෙම අයත් ඉන්නවද? එහෙම අයත් ඉන්නව නේද? එතකොට අපි කම්මැලි නැත්තම් අපි මොකද්ද කරන්න ඕනේ? උදේම හැරෙන්න ඕනේ නැද්ද? ඕනිද නැද්ද? ඕනේ. උදේම හැරිලා ඉතින් බලන්න අම්මා ඔයාලට කලින්ද නිදාගන්නේ පස්සේද? පස්සේ නේද? ඔයාලා දන්නේවත් නැහැ අම්මා නිදාගන්න වෙලාව. ඊට පස්සේ අම්මා ආයි උදේම හැරිලා ඔයාලට කෑම උයලා ඔයාලගේ ඇඳුම් සමහරවට මැදලා හදලා දීලා ඔය ඔක්කොම කරනකන් ඔයාලා මොකද කරන්නේ? නිදා ගන්නවා. එතකොට ඊළඟට හැරින්නෙත් නෑ කම්මැලි හිතෙනවා. එතකොට ඒකද හොඳ? එහෙම නැත්තම් හැමෝම තනියෙන් උදේට හැරෙන එකද? තනියෙන් හැරෙන එක නේ. එහෙනම් ඔන්න අපි දහම් පන්තියෙන් අද අලුත් දෙයක් ඉගෙන ගන්න යන්නේ. අලුතෙන් දෙයක්. පුළුවන් ද කරන්න? හැබැයි මං ඊළඟ දවසේ අහනවා. පුළුවන් නේද? ඒක තමයි උදේ තනියෙන් හැරෙන එක. ඔයාලා උදේ කීයටද හැරෙන්නේ? 4ට හැරෙන අයත් ඉන්නවද? මං හිතන්නේ ගොඩක් කඩු ඇති. 5ට හැරෙන්නේ කවුද? ඔක්කොමලගේ 5ට හැරෙනවා නේද? හරි. එහෙනම් 5ට ඔයාලා තනියෙන් ඇහැරිලා අම්මටයි තාත්තටයි ඇහෙන්න ඔයාලා තනියෙන් පන්සිල් සමාදන් වෙන්න ඕනේ. මොකද්ද කරන්නේ? පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා ඊට පස්සේ ඔයාලා කටයුතු තනියෙන් කරගන්න ඕනේ. පුළුවන් නේද? ටිකක් අමාරුයි හැබැයි. ඇයි බෙල් එක වදිද්දි නැගිටින්නවද හිතෙන්නේ? ඕෆ් කරන්න හිතේ අර කතාවේ වගේ. එතකොට එහෙම වෙන්න හොඳ නෑ දරුවනේ. ඇයි දන්නවද? දැන් අපි මේ කතාව බැලුවාම අපිට මේ සතුටක් ආවද නැද්ද? නිකන් විහිළු කතාවක් වගේ. එතකොට අපි නිදා ගන්න කෙනා ගැන ගොඩාක් ගෞරවයෙන්ද සිහි කරන්නේ නැත්නම් එහෙම නැත්නම් අයියෝ හරි කම්මැලි මිනිස්සෙක් කියලාද සිහි කරන්නේ? ඔව් හරි කම්මැලියෙක් නේ කියලා. එතකොට අපි ගැනත් එහෙනම් අනිත් අය සිහි කරන්නේ උදේට හැරෙන්නේ නැතුනම කොහොමද? අපෝ හරි කම්මැලි බබෙක් කියන ඇති. අම්මයි තාත්තයි කියේ නැතත් අනිත් අය කියයි. තේරුණා නේද? එතකොට ඔයාලා උදේම හැරිලා ඊගාවට ඔයාලගේ ඇඳුම් ටික ඔයාලට පුළුවන් නම් ලෑස්ති කරගන්න ඒවා ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔයාලගේ ඉස්කෝලේ වැඩක් තියෙනවා නම් කරලා ඊට පස්සේ අම්මට තාත්තට උදව් කරලා ඒ කටයුතු කරනවා නම් කොච්චර හොඳයිද බලන්න. එහෙනම් අපි මේ පුංචි දරුවෝ හැමෝටම ආශිර්වාද කරනවා කම්මැලිකම් නැති හොඳ දරුවෝ පිරිසක් බවට පත් වෙන්න වාසනාව උදා වේවා කියලා. සාදු සාදු සාදු. හොඳයි. ඉතින් මේ දේවල් අපිට කියලා දුන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි ගෞරවයෙන් යුතුව පුණ්‍යානුමෝදනා කරනවා. ඔව් ඉතින් පුංචි යාළුවනේ අද දවසේ මේ වැඩසටහන සමග එකතු වෙන අතරම දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය තමයි 0112 548යි 400. අපි දැන් දැන්ම පොත දිගහැරලා බලමු. අපි අද ඔයාලට කියලා දෙන්නේ තවත් වටිනා දෙයක් ගැන. අපේ ලෝකේ සෝබාදහම විසින් දායාද වෙච්ච ස්ථාන ගොඩක් තියෙනවා. ඒ සෝබාදහම විසින් දායාද වුණ කාන්තාරයක් ගැන තමයි අද දවසේ අපි ඔයාලට කියලා දෙන්නේ. පුංචි අපේ දැනුම් පොතට
අපි ජීවත් වෙන මේ මහා පොළවේ ගස්වැල් දිය ඇලි ගංගාවලින් පිරුණ වනාන්තර වගේම ඒ කිසිම දෙයක් නැති කාන්තාරක් තියෙනවා. කාන්තාරයක් කියන්නේ අඩුවෙන් වැස්ස ලැබෙන සත්තුන්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නිසරු පළාතකටයි. ලෝකයේ තියෙන කාන්තාර උණුසුම් එහෙම නැත්නම් වැලි කාන්තාර සහ සීතල නැත්නම් අයිස් කාන්තාර කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ලෝකයේ විශාලම උණුසුම් කාන්තාරය වෙන්නේ අප්‍රිකාවේ සහරා කාන්තාරය. ඒ වගේම විශාලම සීතල කාන්තාරය වෙන්නේ ඇන්ටාර්ක්ටිකාව. සමහර උණුසුම් කාන්තාරවල පතොක් කටුපඳුරු ಜಾති වගේ වතුර ගබඩා කරගන්න පුළුවන් ගස් ಜಾති හැදුනත් සීත කාන්තාරවල නම් ගස්වැල් දකින්නම ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමහර උණුසුම් කාන්තාරවල වැලිමීයෝ, ඔටුවෝ, හාවෝ, කටුස්සෝ, සර්පයෝ වගේ ඒ පරිසරයට හැඩගැහුණු සත්තු වර්ග කීපයකුත්. අයිස් කාන්තාරවල හිමවලස්සු, පෙන්ගුයින්, ඩොල්පින්, සීල් වගේ සත්තුත් ජීවත් වෙනවා. ලෝකයේ සහරා, ගෝබි, කලහාරි, තාර්, වික්ටෝරියා, ආක්ටික් වගේ නම්වලින් හඳුන්වන කාන්තාර 24ක් තියෙනවා. අපි ජීවත් වෙන මේ පුංචි ශ්‍රී ලංකාවේ ගස්වැල් ගංගා පිරුණ වනාන්තර මිසක් කාන්තාර නම් දකින්න නැහැ. පුංචි අපේ දැනුම් පොතට අපි හිතනවා කාන්තාර ගැන නොදැන හිටිය කරුණු ගොඩක් අද දවසේදී දැනගන්න ඇති කියලා. අපේ විශේෂාංග සමග එකතු වෙන ඔයාලා දුරකථනයනොත් එකතු වෙන්න අමතක කරන්න එපා. අපේ දුරකථන අංකය තමයි 0112 548 400. ඒ දුරකථන අංකය ඔස්සේ අපිත් එක්ක යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද්ද මේ යාළුවාගේ නම? සනික සිටිය මොකද්ද ඔයාගේ ඉස්කෝලේ? මහානාම විද්‍යාලය. ඔයාගේ ඉදිරිපත් කිරීම කරන්නකෝ අපිට. හා සුකෝ බුද්ධානං උප්පාදෝ සුඛා ධම්ම දේශනා සුඛා සංගස්ස සමග්ගී සමග්ගානං තපෝ සුකෝ. ඔයාට ගොඩාක් පිං අපිට කතා කරාට. හා අපිත් එක්ක තවත් යාළුවෙක් දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද්ද මේ යාළුවාගේ නම? හෙලෝ මොකද්ද ඔයාගේ නම? කේනුගේ සක්‍රිත්මා මොකද්ද ඔයාගේ පාසල? සීත පාලිකා. ඔයාගේ ඉදිරිපත් කිරීම කරන්නකෝ අපිට. හා ඔයා ඉදිරිපත් කරන්නේ මොකද්ද අද අපිට? මාහුරදරා. කියන්න බලන්න එහෙනම්. මාහුරදරා මෙලොවටදී කරන විට අම්මා එළුවේ නැත බුක්වි කඳුරු කැට සිනහස කැටි කෙරු සතුටින් පපුවේ යට අම්මේ නුඹේ සුවෙන් පරසතු මලකි මට. ඔයාට ගොඩාක් පිං අපිට කතා කරාට තවත් දවසක් කතා කරන්න ඕනේ. යාළුවනේ අපි හැම වෙලාවෙම අපේ මනස හොඳ දේවල් වලින් පෝෂණය කරගන්න ඕනේ. එතකොට තමයි අපිට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පුංචි කතාවේ ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් මොනවද කියලා බලලා ඉන්නකෝ.เขาจะได้อะไร ถ้าเขาทำแบบนี้ทุกวัน 한참
เขาจะไม่ได้อะไรเลย ไม่ได้รวยขึ้น ไม่ได้ออกทีวี ไม่มีใครรู้จัก ไม่ได้มีชื่อเสียงที่มากขึ้น เพราะสิ่งที่เขาได้คือได้แค่ความรู้สึกได้เห็นความสุขได้เข้าใจได้ความรักได้ในสิ่งที่เงินซื้อไม่ได้ได้โลกที่สวยงามกว่าเดิมในชีวิตคุณอะไรคือสิ่งที่คุณต้องการมากที่สุด අපි මේ බලපු ලස්සන පුංචි කතාවෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන් ආදර්ශන ගොඩක් තියෙනවා. ඒ මොනවාද කියලා පින්නස් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගමු. අවසරයි පින්නස් ස්වාමීන් වහන්සේ. පුංචි දරුවනි, ඒක ගොඩාක් ආදර්ශ තියෙන කතාවක්. මේ කතාව කලින් ඔයාලා බලලා තියෙන මතකයිද? මතකයි නේද? එතකොට අපි මේක බලලා නැති අයට අපි තව පාරක් පෙන්නලත් කියලා දෙමු. ඒ කියන්නේ මේකේ තියෙන දරුවනි, ඒ කියන්නේ ගුණවත් කෙනෙක් නිසා Tamanටත් ඊට පස්සේ අනිත් අයටත් එතකොට අනිත් අයත් ගුණවත් වෙනවා, අනිත් අයටත් Tamanටත් සිද්ධ වෙන යහපත ගැන. එතකොට ඔක තායිලන්තේ හදපු මේ වීඩියෝ එකක්. එතකොට ඒකේ ඉස්ලාම ඒ තරුණ බලන්න ඔයාලා ආය බලද්දී ඔයාලට සිහි වෙයි. ඒ තරුණයෙක් පාරේ යනවා. පාරේ යද්දී එයාගේ ඔළුවට වතුර වැටෙනවා ඇඟටත් එක්ක. එතකොට එයා දැන් සාමාන්‍යයෙන් අපි යද්දී වතුර ටිකක් වැටුණත් අපි මොකද කරන්නේ? අපි කේන්ති ගන්නවනේ නේද? මේ බලන්නකෝ කියලා. නමුත් එයා කරේ එහෙම නෙමෙයි. මෙයා කේන්ති ගත්තේ නෑ. එයා ඒ වතුර වැටෙන තැනට වේලිලා ගියපු පැලයක් ලං කරා. ඊට පස්සේ එයා එහෙම පාරේ යද්දී අර තව එක්කෙනෙක්ට ඔය ට්‍රොලි වල වෙළඳාම් කරන්නේ. එයාට පාරෙන් එහා පැත්තට අර වාහනේ අරගෙන යන්නේ එයාගේ ට්‍රොලිය තල්ලු කරගන්න අමාරුයි. එයාට උදව් කරනවා. ඊට පස්සේ එයා කයම කකා ඉද්දි ළඟට ආපු සතෙක් ඒ බල්ලටත් කෑම දෙනවා. එතකොට එයා මේ දකින්නවා මේ කෙනෙක් අර අපි කියන්නේ උදව් ඉල්ලන්නේ සිඟමන් යදිනවා කියන්නේ. පුංචි දරුවෙකුයි අම්මා කෙනෙකුයි ඉන්නවා දරුවාගේ ඉගෙනීමට කියලා මේ මුදල් එකතු කරන්නේ. එතකොට ගොඩාක් වෙලාවට සිංගමන් යදින අය ගොඩාක් අය නම් මේ දැන් අද කාලේ නම් වංචාවටත් ඉන්නවානේ. නමුත් ඇත්තටම අවශ්‍යතාවයක් බලාපොරොත්තු ඉල්ලන අයත් ඉන්නවා. ඉතින් මේ කතාවේ හැටියට ඉගෙන ගන්න දරුවෙක් ඉල්ලනවා මුදල්. ඉතින් එයාට මුදල් දීලා ඒ තරුණ කෙනා කල්පනා කරලා ලොකු මුදලක් දෙනවා. එතකොට එයා ඇත්තට ඉගෙන ගන්න නේ. ඊට පස්සේ එයා පහුවෙන් දවසේ ඒ උදව් ඉල්ලන ඒ කාන්තාව ළඟට එද්දි දරුවා නැහැ. දරුවා බලද්දි දරුවා පාසල් යනවා. එතකොට එයා වයසට ගියපු කෙනෙක්ටත් ඒ කියන්නේ කවුරුත් උදව් කරන්නේ නැති කෙනෙක්ට උදව් කරනවා. හැමදාම හවසට තෙරුවන් වන්දනා කරනවා. එතකොට ගොඩාක් ගුණවත් කෙනෙක්. ඊට පස්සේ එයා මල් පැල හදනවා. එතකොට Tamanටත් අනිත් අයටත් උපකාර කරනවා. ඒ නිසා එයාට අන්තිමට මොකද වෙන්නේ? මේ ඇත්තටම අර මල් පැලේට වතුර වැටෙන්න හදාපු පැලේ ලස්සනට මල් පිපිලා සමනල්ලුත් වෙනවා. එයා ගෙදර මල් වත්තත් ලස්සන වෙනවා. ඊට පස්සේ අර ට්‍රොලි එක වෙළඳාම් කරපු කෙනා ඒ වෙළඳාම් කරපු ඒ අම්මත් දන් දෙන්න පුරුදු වෙනවා. ඒ අම්මත් වැඩිපුර අනිත් අයට දෙනවා. මේ ඔයාට තව අලුත් වැඩිපුර එකක් කියලා. ඒ විකුණන જાතිය වැඩිපුරක් දෙනවා. අර එක්කෙනෙක් හොඳ වුණාම අනිත් අය හොඳ වෙන හැටි.
ඊට පස්සේ අර බල්ලත් ගොඩාක් හිතවත් වෙනවා. අර වයසක අත්තම්මත් මෙයත් එක්ක ගොඩාක් හිතවත් වෙනවා. අර චූටි දරුවා ඉස්කෝලේ යනවා. ඊගාවට බස් එකේ යද්දි අනිත් අයට හිටගෙන ඉන්න අයට ආසනෙ දුන්නට පස්සේ ඒ බස් එකේ යන අයත් හිතවත් වෙනවා. ඒතර බලන්න අපිට පුළුවන් නම් හැම තැනදීම අනිත් අයගෙන් මේ අඩුමතරම ස්තුතියි කියලා හරි ඔයාට හුඟක් පිං කියන හරි වචනයක්වත් බලාපොරොත්තුවක් නැතුව කිසිම බලාපොරොත්තුවක් නැතුව හැම වෙලාවකම අනිත් අයට උදව් කරන්න. ඒ කියන්නේ අනිත් කෙනාගේ හිත පිරීලා ඉතිරිලා යන විදිහට උදව් කරන්න. පුංචියට නෙමෙයි අපිට පුළුවන් උපරිමයෙන් එයාට උපරිම සතුටක් ඇති වෙන විදිහට උදව් කරන්න. අපිට බලන් ඉඳි අපේ ගුණවත්කම නිසා අනිත් අයත් ගුණවත් වෙනවා. අනිත් අය සැපවත් වෙනවා. එහෙනම් බලන්න කායෙත් ඒ වීඩියෝ එක හිතට බලද්දි ඔයාලට තේරෙයි. මේ භාෂාව තේරෙන්නේ නැති හින්දා අපිට ඒක ගොඩක් ග්‍රහණය කරගන්න අමාරු.เขาจะได้อะไร ถ้าเขาทำแบบนี้ทุกวัน เขาจะไม่ได้อะไรเลย ไม่ได้รวยขึ้น ไม่ได้ออกทีวี ไม่มีใครรู้จัก ไม่ได้มีชื่อเสียงที่มากขึ้น เพราะสิ่งที่เขาได้คือได้แค่ความรู้สึกได้เห็นความสุขได้เข้าใจได้ความรักได้ในสิ่งที่เงินซื้อไม่ได้ได้โลกที่สวยงามกว่าเดิมในชีวิตคุณอะไรคือสิ่งที่คุณต้องการมากที่สุด ඔයාලා බැලුවා නේද ඒ රූපරාමපල? එහෙනම් ඔයාලා සියලු දෙනාටම හොඳ අනිත් අයට උපකාර කරන හොඳ දරුවෝ බවට පත් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්නත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ කියලා දීපු ඒ වටිනා දහම් කරුණු අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙනම් අපිත් දැන් දුරකථන යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද්ද මේ යාළුවාගේ නම? සංජනා දෙවුනි. මොකද්ද අද අපිට ඉදිරිපත් කරන්නේ? කවිය. කියන්න බලන්න එහෙනම් මේ කවිය. සිසිවතුගේ පිහිටක් නොමැතිව සිටිය දරුවෙක් ලබා බුදු සරණක් මරණයි පතු විය දෙවියේ. ඔයාට ගොඩක් පිං අපිට කතා කරාට තවත් දවසක් කතා කරන්න ඕනේ.
එහෙනම් අපි දැන් පුංචි විරාමයක් අරගෙන ඉක්මනට එන්නම්. විරාමයෙන් පස්සේ ඔයාලට පුළුවන් පින්න ස්වාමීන් වහන්සේලාගෙන් එකතු වෙලා භාවනා වඩන්න. නිවැරදි පින්කමකට යහපත් ක්‍රියාවකට මඟ කියා දෙන රූපමය අත්වැල පුණ්‍ය ක්‍රියා ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන නවම විශේෂාංග වැඩසටහන මේ මාස පළමු වනදා සිට සෙනසුරාදා සවස 6ට සහ ඉරිදා උදෑසන 10:30ට යමෙක් බුදුන් දහම් සඟුන් සරණ යයිද චතුරාර්ය සත්‍යය මනා නුවණින් දකීද ඔහුම දුකින් මිදේ. ආයුබෝවන් වාසනාවන් මේ ඔබ අමතන්නේ පුවක්ගස්වත්ත රන්තරු යෞවන සමාජයේ ප්‍රචාරක අංශයයි. පුවක්ගස්වත්ත මිල්ලගහ වැව පාර ගල් අතුරා පිළිසකර කිරීම සඳහා අප විසින් සංවිධානය කරන මහා ශ්‍රමදාන ව්‍යාපාරය. මේ සඳහා ඔබ සැමගේ සහභාගීත්වය ගෞරවයෙන් අපේ මේ මහා සත්කාරය මුළු රටටම පෙන්වන්න ශ්‍රද්ධා රූපවාහිනියේ හිතට දැනෙන මනුස්සකමත් අපිත් එක්ක එකතු වෙනවා. අන්න ඒ වගේ අමතක නොකර ඔබ සංවිධානය කරන ඕනෑම සමාජ සත්කාරයක් ගැන අපට කියන්න. කතා කරන්න මේ දැන්ම 071 232 89 84. හිතට දැනෙන මනුස්සකම. මැලිපන් කිරි අපේදාන මහා සත්කාරය මගින් මරණයෙන් මුදාගත් කිරිකවයින් සංඛ්‍යාව 1800ය ඉක්මවයි. මේ සඳහා ඔබට දායක විය හැක්කේ මැලිපන් කිරි මිලදී ගැනීමෙන්ම පමණයි. නමින්ම ඉල්ලන්න මැලිපන් කිරි. නමෝ බුද්ධාය. පින්නතුනේ, පින්වත් දරුවනේ, අනුනට නින්දා අපහාස ගැරහුම් ඇතිවන වචන භාවිතයෙන් වළකින්න. ෆේස්බුක් වලදීත් යහපත් වචනවලින් කටයුතු කරන්න. බුදුදහමින් සුපෝෂිත වූ අපිට ඕනෑ තරම් වැදගත් වචන තිබේ. ඒ නිසා කිසිවෙකුට නින්දා අපහාස නොකරත්වා. කරුණා වචන පවසත්වා. එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම වේද දුරෙරදා නමෝ නමෝ මාතා. පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. බුදුගුණ අලංකාරය සියෝ සස්සිය නැනින් දැන් විය කුළුනින් දුරලයි අනුවනින්
බුදුගුණ අලංකාරය විරාමෙන් පස්සේ ඔයාලා නැවතත් පුංචි අපේ දහම් පන්තියත් එක්ක. ඉතින් පුංචි මල්ලියෙක් අපිට අපේ ලිපිනේ ඔස්සේ චිත්‍ර නිර්මාණයක් එවලා තියෙනවා. අපි දැන් ඒක ඔයාලට පෙන්නන්නම්. මේ චිත්‍රය එවලා තියෙන්නේ විසුල පරසතු මල්ලි. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනු ලබන මල්ලියෙක්. ඉතින් දැන් අපි භාවනා වඩන්න සූදානම් වෙන්නේ. භාවනාවට ඉස්සෙල්ලා අපිත් එක්ක දුරකථනයෙන් යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද්ද මේ යාළුවාගේ නම? විනෝද තෙන්සර. මොකද්ද ඔයාගේ ඉදිරිපත් කිරීම? කවිය. කියන්න බලන්න එහෙනම් ඒ කවිය. සිරි දෙන මහා ගුණ මුහුදාන සත්නාට වෙන බව දුකට වේදානන් සිංගන දුරු දුරලන දිනිදාන සිංසත සින්නාම දිම්මුනිදානන්. ඔයාට ගොඩාක් පින් අපිට කතා කරාට. එහෙනම් අපි දැන් පින්නත් ස්වාමීන් වහන්සේ සමගින් එකතු වෙලා භාවනා වඩන්න සූදානම් වෙන්නේ. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ. ඔව් පුංචි දරුවනේ අපි භාවනාවට කලින් ඔයාලා අරන් ඇවිල්ලා තියෙන චිත්‍ර නිර්මාණ ටිකක් බලලා ඉමු. කො ඔයාලා අරන් ඇවිල්ලා තියෙන චිත්‍ර අරන් එන්නකෝ. සුපත්ය මල්දිනි එනායා සඳ කැල්මි දුව භාගිනීය සංඝරත්නයේ ස්වාමීන් වහන්සේ ගැන චිත්‍රය ඇඳලා තියෙනවා. අපි ගිය සතියේ ඉගෙන ගත්ත මතකද ඔයාලට අපි භාගිනීය සංඝරත්නයේ සනසේ කතාව මතකද? ගිය සතියේ අපි ඉගෙන ගත්තා. අර වටාපතින් අර විරින්දට ටොක්කක් අයින්නවා කියලා ගුරුහාමුදුරන්ට ටොක්කක් එනපු ස්වාමීන් වහන්සේ ගැන. ඉතින් මේ පුංචි දුව ලස්සනට ඒ කතාව ඇඳලා තියෙන හැබැයි වටාත් වෙන්න නෙවෙයි අතීම තමයි ටොක්කක් අයින්නවා ඇඳලා තියෙන්නේ. හරි. අපි ඉතින් මේ දුව ඉතින් අපි ඒ ගිය සතියේ ඉගෙන ගත්ත කතාවේ ගිය සතියේ අපි ඉගෙන ගත්තේ මේ හිත දුවන හිත ගැන. අපි මේ දුවන හිත ගැන. ඉතින් අපි මේ පුංචි දුවට පින් අනුමෝදන් කරමු. තව දුරටත් දුවගේ හැකියාවන් වර්ධනය කරගන්න වාසනාව උදා වේවා කියලා. සාදු සාදු අරගෙන ඉන්න. සුපත්ය. පුතා දුලාජ් දේවින්ද පුතා දන්සලක්ද? ඔයා දෙන්න හිතාගෙන ඉන්න දන්සලද? හොඳයි මේ පුංචි පුතා දන්සලක් ඇඳලා තියෙන දුලාජ් දේවින්ද පුතා. ඉතින් අපි පුතාටත් පින් අනුමෝදන් කරමු. තව දුරටත් පුතාගේ හැකියාවන් වර්ධනය කරගන්න වාසනාව උදා වේවා කියලා. හොඳයි. සාදු සාදු සා අපි ඉතින් මේ චිත්‍ර නිර්මාණ වලින් ගොඩාක් ආදර්ශමත් ඒ වගේම දක්ෂතා තියෙන ඒ ඔක්කොම සලකා බලලා සදහම් තියාගයක් ඒ කෙනාට අපි ලබාගෙන හොඳම චිත්‍ර නිර්මාණය කරපු පුංචි දරුවට දියණියට ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් ඒක අද දවසේ ඉඳලා ලබා දෙනවා. ඉතින් චිත්‍ර නිර්මාණය එවන දරුවන්ටත් පුළුවන්කම තියෙනවා ඔයාලා ලස්සනට ආදර්ශමත් බව හැකියාවට වගේම ආදර්ශමත් බව ඒ කියන්නේ ඔයාලා මේ ධර්ම කාරණාවක් උකහාගෙන තියෙන බව විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඊට අනුව චිත්‍ර නිර්මාණ කරලා ශ්‍රද්ධා රූපවාහිනියට ලැබෙන සැලැස්සුවාම අපි ඊට අදාළව සදහම් තියාගයකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුරකථන ඔස්සේ කතා කරලා ඔයාලගේ චිත්‍ර නිර්මාණ කියනවා වගේම ඔයාලා පහුගිය සතියේ කරපු නිර්මාණත් ඔයාලා පහුගිය සතියේ කරපු විශේෂ පින්කම්
පුංචි දෙයක් වුණත් හරි කමන්නේ කියන්න අමතක කරන්න එපා. එතකොට තවදුරටත් පින් දහම් රැස් කරගන්න ආස හිතෙනවා. ඉතින් අපි පින් පොතක් තව තියෙන එක අරන් එන්න පුතේ. සුපත් වේවා. මහේෂාන් ප්‍රවින්ද පීරිස් පුතාගේ පින් කටයුතු පොත. පින් පොත. පුතා අම්මට කියලාද ලියාගන්නේ? පුතාට තනියෙන් ලියන්න පුළුවන් ඇති නේද? වෙයිද? සිංහල වෙයිද? එහෙනම් අම්මට කියලා ලියාගන්න සිංහලත් හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳයි. හරි. අම්මාට පන්සල් ගෙන යාමට මල් කඩා දුන්නා. අම්මාට නිවස පිරිසිදු කිරීමට උදව් කරා. අසරණ සීයා කෙනෙකුට මුදල් දුන්නා. නුවරඑළිය මහමෙවුනා අසපුවේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. නුවරඑළිය ගියාද? හොඳයි. ඊට පස්සේ ආය මාගේ අලුත් සෙල්ලම් හෙලිකොප්ටරය නෑදෑ මල්ලි කෙනෙක්ට පරිත්‍යාග කළා. හොඳයි. මේ පුතත් ගොඩක් පින් දහම් රැස් කරලා තියෙන. අපි ඉතින් පුතාට පින් අනුමෝදන් කරමු. තවදුරටත් පින් දහම් රැස් කරගන්න වාසනාව උදා වේවා කියලා. සාදු සාදු හරි. එහෙනම් දැන් අපි භාවනාවක් කරමුකෝ. කවුරුත් භාවනා කරන විදිහට වාඩි වෙන්න එහෙනම්. හොඳයි. හොඳයි. කොහොමද වාඩි වෙන්නේ? හොඳයි. හරි. එහෙනම් කියන්න පහුගිය සතියේ අපි රැස් කළ පිනුත් අනුමෝදන් කරනවා. පහුගිය සතිය පුරා භාවනා කරපු පුංචි දරුවන්ට. කවුද කියන්න පහුගිය සතිය පුරා භාවනා කරේ? මේ චූටි දුවක් කියනවා. පුතත් භාවනා කරාද? හොඳයි. ආයේ කවුද? පුතත් භාවනා කරාද? පුතත් භාවනා කරාද? හොඳයි. එහෙනම් හැමෝටම අපි රැස් කර පිනුත් අනුමෝදන් කරනවා. හැමදාම දිගටම භාවනා කරන්න වාසනාව උදා වේවා කියලා. එතකොට පහුගිය සතිය පුරා පන්සිල් රැක්කේ කවුද? හැමෝම රැක්කද? තොස්සන්න බලන්න. හොඳයි. සාදු සාදු. එතකොට දැනගෙන අපි හිතමු සිල්පදයක් සමහරවිට අමතක වෙලා හරි බින්දෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථාවක් අඳුනගත්ත කවුරු හරි ඉන්නවද? අඳුනගත්තා. හොඳයි. එතකොට එහෙනම් ආයේ වගේ වැරදි වෙන්න දෙන්න එපා. හොඳයි. එහෙනම් මේ පුංචි දරුවන්ට හොඳට සිල් රකින්නත් භාවනා කරන්නත් වාසනාව උදා වේවා. හොඳයි. දැන් එහෙනම් කවුරුත් කොන්ද කෙලින් කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ඉරමිනිය ගොතාගෙන S2 වහගන්න බලන්න. හරි. S2 වහගෙන දැන් අපි කරන්න යන්නේ මෛත්‍රී භාවනාවනේ. එතකොට වෙන මොකටවත් අවධානය යොමු කරන්න එපා. ස්වාමීන් වහන්සේ කියන ඒ වාක්‍යයට අවධානය යොමු කරගෙන ඔයාලා ඒ විදිහටම කල්පනා කරන්න. අපි මේ සිත සුළු වෙලාවක් පුරුදු කරමු. සාදු සාදු සාදු. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක්
නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම මේ මැදිරියේ සිටින්නා වූ සියලුම දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා හොඳට අවධානය යොමු කරගන්න මාමින්ම මේ අසපුවේ සිටින්නා වූ සියලුම දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා
වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු දරුවනේ ඔය
ඔයාලට පුංචි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි ලබන සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙකේ. කවදද? සෙනසුරාදායි ඉරිදායි කියන දවස් දෙකේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ගැන තායිලන්තයේ හදපු 2D චිත්‍රපටයක්. අපි ඔය කාටුන් චිත්‍රපටි කියන්නේ. ඒ විදිහට හදලා ශ්‍රද්ධා රූපවාහිනියේ හඬ කැවීම අංශයෙන් හඬ කවලා විශේෂයෙන් සකස් කරපු ගොඩාක් ලස්සනට සකස් කරපු ලස්සන චිත්‍රපටියක් චිත්‍රපටි සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී 14-15 කියන දවස් දෙකේ නොමිලේ විකාශනය කරනවා. හැමෝටම බලන්න පුළුවන් ගිහිල්ලා. එතකොට බුද්ධ චරිතය ගැන තමයි, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව තමයි ඒකේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒ ගැන ඔයාලට ඒකට සම්බන්ධ වෙලා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ගැන ඉගෙන ගන්න ගොඩාක් රසවත් විදිහට හදලා තියෙන චිත්‍රපටයක්. ඉඳ අවස්ථාව තියෙනවා ඒ ගැන වැඩිදිර තොරතුරු ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඉස්සරහට දැනුම් දීමක් කරනවා. දැන් අපි අද දවසේ හොඳටම ඒ චිත්‍ර නිර්මාණ කරපු ඒ දරුවට අපි මේ අවස්ථාවේදී සදහම් පරිත්‍යාගය ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. හොඳයි. හොඳයි. නම් අද දවසේ චිත්‍ර නිර්මාණය තෝරාගත්තේ හොඳම නිර්මාණය තෝරාගත්තේ පුංචි දුව ඉන්න ඉස්සරහට. දුවට අපි සදහම් පරිත්‍යාගයක් මේ මොහොතේ තිළින කරනවා. ඒ තමයි භාගිනේය සංඝරක්කිත ස්වාමීන් වහන්සේගේ සූපත්වය ගැන ඇඳපු චිත්‍ර නිර්මාණයට. ඉතින් අපි කවුරුත් දුවට ආශිර්වාද කරමු තව දුරටත් හැකියාවන් වර්ධනය කරගන්න. ඉතින් මේ කතාවේ තියෙන විදිහට දුවන හිතත් තමයි අපි හැමෝටම තියෙන්නේ නේද? එහෙම දුවන හිත සංවර කරගන්න වාසනාව උදා වේවා කියලා. සාදු සාදු සාදු. හොඳයි. හොඳයි යාළුවනේ. ඔයාලා සියලු දෙනාම දැන් පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් එකතු වෙලා භාවනා කළානේ. ඉතින් අපේ සිත සුවපත් වෙන්න අපි නිරන්තරයෙන් භාවනා වඩන්න ඕනේ. ඉතින් අද දවසේදීත් අපේ මැදිරියට වැඩම කරලා පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් එකතු වෙලා පංචශීලය සමාදන් වෙලා වටිනා දහම් කරුණු ඉගෙනගත් පින්වත් ස්වාමීන් වහන්සේට අපි ගෞරවයෙන් උතුම් පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි දැන් පින්වත් ස්වාමීන් වහන්සේලා වන්දනා කරන ගාථාව කියලා පින්වත් ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මය්යං තාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. ඉතින් යාළුවනේ අද දවසේදී ඔයාලගේ ගෙදරට ඇවිල්ලා අපි ඔයාලත් එක්ක ගොඩක් දේවල් බෙදාගත්තා. අපේ පුංචි යාළු යහපත් ගුණධර්මත් එකතු කරගත්තා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ සමග එකතු වෙලා
වටිනා භාවනාවකුත් අපි වැඩුවා. ඉතින් මම හිතනවා අපේ පුංචි යාළුවෝ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න ඇති කියලා. අද දවසේදී පුරා පැය දෙකකට ආසන්න කාලයක් ඔයාලගේ නිවසේ රැඳිලා ඉඳලා දැන් තියෙන සමුගන යන්න කාලය. සමුගන යන්න කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයාලටත් පුළුවන් අපිත් එක්ක සජීවී අපේ මැදිරියට ඇවිල්ලා එකතු වෙන්න. ඉතින් එහෙම කැමති නංගිල මල්ලිලා ඉන්නවනම් සෙන්සුරාද දවස්වල හරියට මුන්දේ 8 වෙනකොට ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි හේවාගම කඩුවෙල මහමෙවුනා බෝධිඥාන භාවනා සුපට එන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලා ලැබෙන සෙන්සුරාදා අපේ වැඩසටහන පැවැත්වෙන්නේ නැති බව ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි දැන් සියලු දෙනාම ඔයගන් නිවස සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මීනකට අසිරිමත් දම්සක අඤ්ඤාය ලාභූ පනිසා ආදායම් උපද්දවන මාර්ගයේ වෙන එකකි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් මඟ තව එකකි. ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුහු මෙය මනාකොට වෙනස් වෙන වශයෙන් දැකගත යුතුයි කියනවා. දැකගෙන සක්කාරං නාබිනන්දෙය්‍ය ලාභ සත්කාර කෙරෙහි ආශා කරන්න ඕනේ නැහැ කියනවා. විවේක මන බ්‍රෝහේ විවේකයෙන් එදී වාසය කරන්න කියනවා. ඒක තමයි ඉතින් ඒක දේශනා කරන්න ඕනේ නැහැනේ බුද්ධ කාලෙත් එහෙම ප්‍රශ්න නොතිබුණා නා. නමෝ බුද්ධාය සදහම් කතිකාව අද රාත්‍රී 9ට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සිතුවිලි සමගින් ඔබේ දවස ආරම්භන්න 244 අමතන්න සේවාව පළමු වසර නොවේ මොබිටෙල් ඔබ සමගයි සැමදා